එතකොට දැන් උපවාසයේ ඵල විපාක ලබා ගන්න නම් ඒවවල ශීලය ආරක්ෂා කරන්න ඕනි කියලා කියනවා. උපවාසයේ. ඔව් උපවාසයේ ශීලය ආරක්ෂා කරගන්න ඕනි කියනවා. එතකොට උපවාසයේ ශීලය බිඳවට්ටන කරුණු මොනවද කියලා දෙන්න. ඔව් ඉස්ලාම් කොහොමද ඒක දක්වන්නේ? ඉස්ලාම් වල උපවාසයට අපිට යම්කිසි වත්පිළිවෙතක් ශීලයක් රැකගත යුතුයි කියලා නියමයක් තිබෙනවා. දෙවන පරිච්ඡේදයේ 187 වන වැකියේ දෙවියන් සඳහන් කරනවා වකුලු වශරබු ආහාර පාන ගන්න හත්තා යතබයන ලකුමුල් khaytul abyadu minal khaytil aswadi minal fajr අර්ණෝදය කියන ඒ සුදු නූලෙන් රාත්‍රියේ කියන කළු නූල පැහැදිලිව වෙනස්ව දකින්නතුරු පැහැදිලිව දැනගන්නතුරු අනුභව කරන්න පානය කරන්න කියලා දෙවියන් පවසනවා. ඒ කියන්නේ ෆජර් වේලාව දක්වා අපිට සහර කරන්නට පුළුවන්. ඊට පස්සේ සුම්ම අතිම්මු සියාම ඉලල් ලයිල් රාත්‍රී කාලයේ දක්වා උපවාසය රැකගත යුතුයි කියලා දෙවියන් පවසනවා. රාත්‍රී කාලයේ දක්වා ආහාර පාන අනුභව කරන්නට බෑ. මේ පළවෙනි නියමය. ඒ වගේම නබිනායකතුමාණන් පවසනවා මේ පමණක් නොවේ. තවත් කාරණාවක් තිබෙනවා. අපි උපවාසයේ නියැලෙනවා නම් ඒ උපවාස කාලය තුලදී අසභ්‍ය වචන ප්‍රකාශ නොකළ යුතුයි. ඒ තමයි ආධ්‍යාත්මික පුහුණුව. අසභ්‍ය වචන අපි ප්‍රකාශ කරා නම් අපේ උපවාසය බිඳෙනවා. අසභ්‍ය වචන කියන්නේ වචන යම් කිසි කෙනෙකුට දෝෂාරෝපණය කිරීම යම් කිසි කෙනෙක් සමග රණ්ඩු සරුවල් ඇති කර ගැනීමේදී හෝමාරු කරගන්නා බහින් බස්වීම වලදී හෝමාරු කරගන්නා වචන මේ වචන අසත්‍ය වචන වැරදි වචන බොරුව මුග්ධ ක්‍රියාවන් මේ සියල්ලකින්ම අපි වැළකී සිටිය යුතුයි. එම ක්‍රියාවල නැවත නැවත අපි යෙදෙමින් සිටනවා නම් අපේ උපවාසය අපි සීලය රැකගෙන නෑ. මේ පිළිබඳව මා කලින් සඳහන් කරපු හදීසියේ බුඛාරි වල 1903 වාර්තා වනවා. ඒ වගේම නබිනායකතුමාණන්ගේ කාලේ නබි මිත්‍රවරයෙක් පැමිණ උපවසන මම උපවාස කාලය තුලදී මම භාර්යාව සමග සංවාසයේ යෙදුණා කියලා. එසකොට නබිනායකතුමාණන් පවසනවා එසේනම් ඔබ ඒ සඳහා ප්‍රතිකර්මයක් සිදු කළ යුතුයි. එම හදීසිය තුලින් අපට දැනගන්නට පුළුවන් දෙයක් තමයි එම හදීසියේ සඳහන් වනවා අබූ හුරෛරා රලියල්ලාහු තුමාණන් පවසන දැනුම් දෙන හදීසියේ බුඛාරි වල 1936. එතකොට ලිංගික සංවාසයත් නොකළ යුතුයි. ආහාර පාන නොගැනීම, ඒ වගේම ලිංගික සංවාසයේ නොයෙදීම, අසභ්‍ය වචන ප්‍රකාශ නොකිරීම, අසභ්‍ය ක්‍රියාවල නොනියැලීම, මුග්ධ ක්‍රියාවල නොනියැලීම, තවත් කෙනෙකු සමග රණ්ඩු දබර නොකිරීම කියන මේ සීලයේ සියල්ලක්ම රැක ගැනීම තමයි උපවාසය රකින්නවයි කියන්නේ. වතුර බිව්වයි කියලා පමණක් උපවාසය බින්දෙන්නේ නැහැ. කොනවරප කතා කරත් උපවාසය බින්දෙනවා. භාර්යාව සමග සංවාසයේ යෙදුනත් උපවාසය බින්ද වෙනවා. මේ කරුණු අපි මතකයේ තබාගෙන අපගේ උපවාස සීලය අපි රැකගත යුතුයි.